මම පහුගිය කාලෙක පිටකොටු ගියා. කවුරු හරි මගේ පිටට ගැව්වා. පිටට පාරක් ගැව්වා. ඒයි ගන්න ඒ ගැව්වා. මම හිතුවා කවුරු හරි ආන්තු නමක් වෙන්නත් කියලා මං ඇරිලා බැලි නම් ගෑණියෙක්. ඒ ගෑණි පිටට ගාලා ධන ගාලා වදිනවා. අනේ අදමයි ජීවමානෝ දැක්කේ. ඒ කියන්නේ මම ඊට කලින් මැරිලා. පණ පිටින් අදලු දැක්කේ. අදමයි දැක්කේ. හරි සතුටුයි. රුපියල් 1000ක් දුන්නා. මං ඉතින් ලයිට් ගන්න ගියේ නෑ. මම ටීවී එකක් අරන් ආව එන්න. ඇයි මේකම ගගා වැන්දොත් බණ කියනවා. බණ පුදුම විදියට ඉන්න නෑ. දැන් මේ කුසුම්සිරි මාත්‍ය කීසරයක් කතා කළාද? මං හිතන්නේ 250ක් විතර කෝල් දෙන්න ඇති. මම ලංකාවේ නෑ ඒත් කෝල් කරනවා. ආවද. ඉතින් එනකොට නම් ඉතින් ඇඹුල් තියල් කිරි අට්ටි ගෙනාවා. ආදින් පස්සේ හම්බෙයිද? ආදින් පස්සේ ඇඹුල් තියලුත් නෑ, කිරිත් නෑ, කුසුම් සිරිත් නෑ. ඇයි වැඩේ ඉවරයි ඵලයන් සාදු යන්න. ඉවරයි. ඒවනේ. කොච්චරද? අපි ලියනවා නම් කියනවා නම් කොමර ඇවටිලා රැවටුවද? වඩම්ම ගන්නකම්. ඔය කොරෝනා කාලේ මම ටීවී එකේ කිව්වේ මේ තෙල් පෝලිං වාහන නැහැ පොලින්නේ බන තිබුණානේ. තෙල් නැහැ කියලා බන නතර කළේ නැහැ ගෙවල් වල. කාර් එකේ එක්කන් යනවා බනට. කාර් එකේ එක්කන් යනවා. බන ඉවරයි. ආදරු ට්‍රීවිල් එක තියෙනවා. කොහොමද වැඩේ? බන වුණාට පස්සේ මොකේ හරි ඵලයන් සාදු. අපේ වැඩේ ඉවරයි. මිනිස්සු එමය. බන දන්නවා සමහරු. සමහරු ඉන්නවානේ මොන විදිහේ බණ කිව්වත් අඩුවක් කියන. ඒ මොන් ගම්වල ඉන්නවා හරියට. ඒ සුදු ඇඳගත්තුන් ඉන්නවා ගම්වල. හරි ඩේන්ජර්. ඔව්. හරි භයානක කරන්ට් එකක්. වැදුනොත් ඉවරයි කොර වෙනවමයි. වැදුනොත් ඔය සමහරු ඉන්නවා දන්නේ නැහැ ඔය කියෝ. දැන් මම නුවර ගිහිල්ලා ඉන්නවා. මං පිටිපස්සේ තමයි බෝවිත වාඩි වෙන්නේ කොහෙ ගියත්. ඇයි මට ලේසි මට නැගිටලා ඉක්මනට යන්න පුළුවන්. ඉස්සරහා වාඩි වෙලා කවුරු හරි කතා කරනවා මං නැගිට්ටොත් ඌට යකා නැගිනවා. මං කතා කරනකොට මරු නැගිටලා ගියානේ කියලා එයා මට බයිනවා. මං ඉතින් පිටිපස්සේ බුලත් වෙටකුත් කකා ඔය හිටියා කෙල ගාන්නල් ලේසි. ඉන්නකොටම තව මේ දවස්වල බොහොම ජනප්‍රිය බණ කියන තරුණ ආන්දුරු දෙනවා. ඒ දෙන්න එකට ආවේ. ඒ දෙන්න ඇවිල්ලා බලලා පිටිපස්සට මාව දැක්කා. බොවිත ආන්දුරු ගාලේ ඒ දෙන්න ඇවිල්ලා දෙපැත්තේ වාඩි වුණා. දැන් ඉතින් කයිවාරුවක් යනවා. කතා. ඒ ඇස්සේ ආවා මිනිහෙක් සුදු ඇඳගත් එකෙක් ආවා. ෆයිල් මිටියකුත් අරගෙන මගේ ළඟටමයි ඌත් ආවේ. ඇවිල්ලා මගෙන් ඇහුවා "තමුන්නාන්සේ කොහෙද?" මං කිව්වා "කොළඹ." කොළඹ හරියට බණ කාරෝ ඉන්නවානේ. බණ කාරෝ. මං ඇහුවා "නුවර නැද්ද බණ කාරෝ?" නෑ නුවර ඉන්නේ පිරිත් කාරෝ. බණ නෑ. ඒ කොළඹ ඉන්න බණකාරයෝ හරියට සල්ලි ගන්නවලුනේ. මං ඇහුවා "සල්ලි? කවුද වාගෙන් ගත්තේ?" "අර බොරැල්ලේ කෝවිද?" මාව දැකලත් නැහැ. අඳුරන්නේත් නැහැ. අර උන්වහන්සේලා දෙන්න බකස් දාලා ඉනා වුණා විතරයි මිනිහා තේරුම් ගත්තා වැඩේ වැරදුනා කියලා. උත්සවයේ සභාව ඉවර වෙනකම් මිනිහා නැහැ. ඒකෙන් උනේ මොකද්ද? ඌට උත්සවෙත් නැති වුණා. ඔන්න කට තියලා ඉන්න බැරුව අර වඳුරට වෙච්ච දේ.